අලුතෙන්ම රිලීස් වෙච්ච ටීවී සීරීස් එකක් ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ ටීවී සීරීස් එකේ කතා කරන්නේ ඉන්දියාවේ සිනමා කර්මාන්තය ගැන. මෙහෙම කියනකොටම දන්නවා මොකද්ද මේ ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. ඔව් ඒ ටීවී සීරීස් එක තමයි The Bads of Bollywood. ආර්ය ඛාන්ගේ පැමිණීම සම්ටහන් කරපු ටීවී සීරීස් එක තමයි The Bads of Bollywood කියලා කියන්නේ. ආර්ය ඛාන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ තමයි ශාරුක් ඛාන්ගේ අපි ආදරය කරන ශාරුක් ඛාන්ගේ එහෙම නැත්නම් කේන් ඛාන්ගේ පුතා. ඉතින් මේ ටීවී සීරීස් එකේදී විශේෂයෙන්ම කතා කරනවා මේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ තියෙන හොඳ නරක. ඇත්තටම කිව්වොත් නරක ටිකක් වැඩිද කියලා හිතෙනවා ටීවී සීරීස් එක බලාගෙන යනකොට. කොහොම වුණත් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් මේකට තියෙනවා. හැබැයි ගොඩ මම දැක්කේ හොඳ ප්‍රතිචාර. මොකද මේකට ආපු නරක ප්‍රතිචාර විදිහට තිබ්බේ මේ ආර්ය ඛාන් ශාරුක් ඛාන්ගේ පුතා නිසා මේක හැමෝම උලුප්පලා දක්වනවා කියන එක. හැබැයි ඊට වඩා මේ සීරීස් එකේදී මෙයා ගත්ත චැලෙන්ජ් එක නැත්නම් ආර්යන් ගත්ත චැලෙන්ජ් එක හරි වටිනවා කියලා හිතනවා. මොකද තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකම මේ විදිහට විවේචනය කරන්න, ඒ කියන්නේ ඒකේ තියෙන නරක තැන් උලුප්පලා දක්වන්න පුළුවන්කමක් තියෙන්නේ ඇත්තටම ශාරුක් ඛාන්ගේ පුතාට විතරයි කියලාත් වෙලාවකට හිතෙන්න පුළුවන්. ඒක සාධාරණ. හැබැයි මොන වුණත් මේ ටීවී සීරීස් එක මම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. මොකද ඒකට හේතුව තමයි අපි ඉන්දියානු සිනමාවට ආසයි නැ ඉන්දියානු කර්මාන්තය ගැන නැත්නම් සිනමා කර්මාන්තය ගැන කර්මාන්තයේ ඇත්ත ගැන දැනගෙන ඉන්න එකත් හොඳ නිසා. කොහොම වුණත් මම කෙටියෙන්ම කියන්නම් මේක ඇතුලේ වැඩිපුරම කතා කරන මාතෘකාව මම හිතන්නේ මේ වෙනකොට හැමතැනම කතා වෙන නිසා මම මේ කියන නැත්නම් මම කැමතිනම් ස්පොයිල් කරන්න බලපු නැති අය ඕන තරම් ඉන්න හින්දා කොහොම වුණත් මේක ඇතුලේ නෙපෝ කිඩ්ස්ලා ගැන නැත්නම් ස්ටාර් කිඩ්ස්ලා ගැන කතා කරනවා. ඒගොල්ලන්ගේ දෙපැත්තෙන්ම නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ස්ටාර් කිඩ්ස්ලා හිතන් ඉන්න විදිහ නැත්නම් අපි හිතන් ඉන්න විදිහ වගේම නෙපෝ කිඩ්ස්ලා ඇත්තටම ෆේස් කරන්න වෙන ප්‍රශ්න මොනවද කියලාත් මේක ඇතුලේ හරි ලස්සනට කතා කරනවා. කොහොම වුණත් ටීවී සීරීස් එකේ අන්තිමට යනකොට නම් පොඩ්ඩක් ගේම් ඔෆ් ත්‍රෝන් අවසානයේ මතක් වුණා මට. මම දන්නේ මම ඒ ගැන වැඩි කියන්න යන්නේ නැහැ. මොකද හේතුව මේක බලපු නැති අය ඉන්නේ හින්දා. හැබැයි බලපෑ නම් දන්න මම මොකද්ද මේ කිව්වේ කියලා. කොහොම වුණත් මේක ඇතුලේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ඛාන්ලා තුන්දෙනාම මේ ටීවී සීරීස් එක ඇතුලේ ඉන්න එක. මොකද ඒක ගොඩක් අය විශ්වාස කරා මේක සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක්. කවදාවත් අපිට දකින්න හම්බෙන්නේ නැති වෙයි කියලා. මේ තුන්දෙනා එකට හිටියේ නැති වුණත් මේ ටීවී සීරීස් එක ඇතුලේ ඒ තුන්දෙනාගේ නම් වලින්ම පේන්නේ ඉන්නවා. කොහොම වුණත් මට තේරෙන විදිහට නම් ආර්ය ඛාන්ට ඉන්ඩස්ට්‍රි එකේ තාත්තා නිසා ලොකු සපෝට් එකක් හම්බෙලා තියෙන බව නම් මේ ටීවී සීරීස් එක දැක්කහම නම් පේනවා. කොහොම වුණත් මේ ටීවී සීරීස් එකේ ඩිරෙක්ටිං ඒ වගේම සෙට් ඩිසයිනින් එකම නැත්නම් විෂුවල් බියුටි එකම හැම එකම ගත්තාම විශේෂයෙන්ම කතාවත් හරි ලස්සනට ගලපලා තියෙනවා කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ The Bad of Bollywood ගැන තව වැඩිපුර විස්තර දැනගන්න නම් ඕගොල්ලන්ට පුළුවන්